මොකද්දයි කරන්න උදේම එළවලු වගේකුයි කුඩු වගේ අතේ තියාගෙන මෙහෙම මචං මේ තියෙන්නේ අපේ සත්තුන්ට කන්න දෙන සාමාන්‍යයෙන් එළවලු පළතුරු මික්ස් එකක් මේ තියෙන්නේ අපි පෙලට් එක කුඩු කරලා අරගෙන තියෙන්නේ. ඉතින් මම අද කියලා දෙන්න හදන්නේ කොහොමද අලුතින්ම කුරුල්ලෙක්ට පෙලට් එක කන්න පුරුදු කරන්නේ කියන එක. ඒ කියන්නේ මෙච්චර කාලයකට පෙලට් කාපු නැති සතෙක්ට කොහොමද පෙලට් එකට හුරු කරන්නේ කියන එක. ඉතින් මම මෙතන අරන් දිනනවා මේ තියෙන්නේ පැපොල් එක මේ තියෙන්නේ එළවලු එක මම ඕගොල්ලන්ට ක්‍රම දෙකකට මේ පෙලට් එක පෙන්වන්නම්. මුලින්ම ගත්තොත් ඔයාලට පේනවා ඇති මේ පෙලට් එකේ අපි පොඩ්ඩක් කෑලි හිටින්න තමයි අරගෙන තියෙන්නේ. ඊට පස්සේ තව එකක් තියෙනවා මේකේ ඔයගොල්ලන්ට පේනවා ඇති මේක නම් නිකන් කෙලින්ම සම්පෝෂකාණ්ඩම පවුඩර් වෙන්නම කුඩු කරලා තියෙනවා. ඉතින් ලේසිම දේ මම මුලින්ම ගන්නම් ගස් ලැබු එක. ඔයා හිතන්න මේක තමයි ඔයාගේ සත්තුන්ට කන්න දෙන කෑම එක. දැන් අහන්න එපා මෙතන තියෙන පැපොල් විතරයි අපිට කඩලත් එක්ක දාන්න පුළුවන්ද එහෙම නැත්නම් පැෂන් එක්ක දාන්න පුළුවන්ද කියලා. මේ තියෙන්නේ මම උදාහරණයකට මේක පෙන්නන්නේ මේ තියෙන්නේ ඕගොල්ලෝ දවසට සතාට කන්න දෙන කෑමක් කියලා හිතන්න. මේකේ කඩල තියෙන්න පුළුවන්, එළවලු තියෙන්න පුළුවන්, තව නොයෙකුත් ಜಾති තියෙන්න පුළුවන්. අපි ඒකට මෙන්න මේ විදිහට උඩින් හොඳට මුලින්ම පෙලට් එක ගිහිනවා. ඔයාලට පේනවා ඇතිනේ. හරිද? ඊට පස්සේ අපි මේක සත්තුන්ට කන්න දෙනවා. මුල්ම දවසේ පොඩ්ඩක් කන්න නැති වෙන්න පුළුවන්. හැබැයි මෙයා දන්න දැනට කන කෑමක් තියෙනවා. ඒ කියන්නේ පැපොල්. එයා නිතරම කන කෑම එක මේකේ තියෙනවා. ඉතින් මේක උඩින් පෙලට් එක දැම්මට පස්සේ මෙයා මේ පැපොල් එක තමයි කන්න try කරන්නේ. හැබැයි මේ පෙලට් එක මේකට ඇලිලා තියෙන හින්දා පෙලට් එකේ රහත් සතාට යනවා. මේ විදිහට මචං අපි සතියක් විතර එක දිගට කන්න දෙනවා. ඊට පස්සේ අපි දෙන්නන්නම් දැන් මම අරකටම ගන්න නැතුව මම වෙන එකකට ගන්නම්. මේ තියෙන්නේ අපි අර සාමාන්‍යයෙන් කෑලි හිටින්න පෙලට් එක කුඩු කරගෙන තියෙන්නේ. ඉතින් අපි සතියකමාරක් විතර පවුඩර් වෙන්නම කෑම එක දීලා අපි ඊළඟ සතියේ පටන් ගන්නවා මෙන්න මේ විදිහට කෑලි හිටින්න. පවුඩර් එක විතරක් නෙමෙයි. එතකොට කෑලිත් තියෙනවා. එතකොට සතා කෑම ගනිද්දී එයාට මේ චූටි කෑලිත් හම්බෙනවා. එතකොට අය හැමදාම මේ විදිහට දෙන්න ඕනේ නෑ මචං. අපි මුලින්ම මේ විදිහට පවුඩර් එක විදිහට දාලා සති දෙකක් විතර සතාට දෙනවා. ඊට පස්සේ අපි මේ විදිහට පොඩි කෑලි හිටින්න දාලා සති දෙකක් විතර දෙනවා. ඊට පස්සේ අපි කරන්නේ මේ විදිහට කුඩු කරන්නේ නැතුව අපි කෙලින්ම පෙලට් එක මේකට දානවා. ඒ විදිහට අපි සතියක් විතර දෙනවා. එහෙම සතියක් විතර දුන්නාට පස්සේ අපි කරන්නේ දැනට අපි එළවලු මේ ගොඩක් දාලා තියෙනවනට පේනවනේ. අපි මේ එළවලු ප්‍රමාණය 150ක් විතර අඩු කරලා ඒකට හරියන පෙලට් එක ඔයාට කැමති නම් මේකත් එක්කම දෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් වෙනම එකකට දෙන්න පුළුවන්. එතකොට වෙන්නේ සාමාන්‍යයෙන් සතා නිතරම දැනට කාලා පුරුදු කෑම එක අඩු වෙලා තියෙන්නේ. හැබැයි එයාට පේනවා තව මොකක් හරි කෑම එකක් තියෙනවා. එයා ඒක කන්න ගනිද්දී එයාට මාසයකට වඩා කාලයක් තිස්සේ ඒක රහ දැන් හුරු වෙලා තියෙන්නේ. ඉතින් එතකොට සතා නිකම්ම මේ පෙලට් එක කන්න හුරු වෙනවා. එතකොට ඔයාට තව සතියකින් විතර දැන් 150ක් දාපු එක 125ක් කරන්න පුළුවන්. ඊට පස්සේ සතියේදී ඔයාට 110 ඒ කියන්නේ හරි මට්ටමට අරගෙන එන්න පුළුවන්. එතකොට ඔයාට තේරෙනවා ඇති පෙලට් එක ඇත්තරම පුරුදු කරන්න බැරි සතෙක් මෙච්චර කාලයකට අපිට හම්බෙලා නැහැ. ඉතින් ඇත්තරම ගොඩක් කට්ටිය අපෙන් අහන දෙයක් තමයි අලුතින්ම සතෙක්ට මේ විදිහට පෙලට් එක දුන්නාම එයා කයිද නැද්ද කියන එක ගොඩක් කට්ටියට ප්‍රශ්නයක් තියෙනවා. ඉතින් මම කියන්නේ ඇත්තටම මුලින්ම සමහරක් සත්තු ඉන්නවා පෙලට් එක දුන්න ගමන්ම කන. ඒක සතාගෙන් සතාට වෙනස් වෙන්න පුළුවන්. සරලවම කියමුකෝ. ඔයා හිතන්න මම ගොඩක් පිටරටවල වල ඉඳපු කෙනෙක්. ඔයා ඒක දන්නවා. ඉතින් අපි පිටරටකට ගියාට පස්සේ එකපාරට ඒගොල්ලොන්ගේ කැම රටාවල් වෙනස් වෙනවා. පෞද්ගලිකව මම ඒ විදිහට කැම රටාවල් වෙනස් වෙන එකට කැමතියි. ඒ කියන්නේ මම කැමති අලුත් දේවල් try කරන්න. ඒ වගේම තමයි සත්තු. සමහරක් සත්තු ඉන්නවා පෙලට් එක දාපු ගමන් ජීවිතේට පෙලට් එකක් දැකලා නැහැ. හැබැයි මේ මොකද්ද කියන අර කුතුහලයටත් එක්කම කන්න පටන් ගන්න සත්තු. හැබැයි තව සත්තු ඉන්නවා සරලවම ලංකාවේ මිනිස්සු පිටරට ගියාට පස්සේ බත් හොයන්නේ.
ඒකට හේතුව ඒ මිනිස්සු පුරුදු වෙලා තියෙන විදිහ. ඒ වගේම තමයි සමහරක් සත්තු. ඒගොල්ලෝ අර පුරුදු වෙලා තියෙන එකෙන් පිට පනින්න කැමති නැහැ. අන්න ඒ වගේ සත්තුන්ට තමයි අපි මේ විදිහට පුරුදු කරන්නේ. එතකොට ඒ සත්තු උනත් සාමාන්‍යයෙන් මාසයක් උපරිම මාස 2ක් අතර කාලෙදී අපිට පෙලට් එකට හුරු කරගන්න පුළුවන්. මොකද මේක මම මේ කියන්නේ අපි ටෙස්ට් කරලා අපි පුරුදු කරලා සෑහෙන කාලයකට පස්සේ. මොකද අපි වයිල්ඩ් කෝට් මැකෝස්ලට මේ විදිහට පෙලට් එක පුරුදු කරලා තියෙනවා. ඊට පස්සේ ඇෆ්‍රිකන් ග්‍රේ, සන් කොන්නා, ලව් බර්ඩ්ස්, කොකටේල්, බජිරිගාස්, ලංකාවේ ෆින්චර්ස් වර්ග, ලංකාවේ එකී මෙකී නොකී හැම කුරුල්ලෙක්ටම අපි පෙලට්ස් මේ විදිහට පුරුදු කරලා තියෙනවා. ඒක හින්දා අපි මේක කියන්නේ ඒ කියන්නේ තියරිටිකලි නෙමෙයි, ඇත්තටම කරලා බලලා සාර්ථක වෙච්ච විදිය. ඒක හින්දා ඔයාටත් ඔයාගේ සත්තුන්ට පෙලට් එක දෙන්න බය වෙන්න දෙයක් නැහැ. සත්තු අනිවාර්යෙන්ම කනවා. එහෙම කෑවේ නැතත් බය වෙන්න එපා. අපිට කතා කරන්න, අපි ඔයාට උදව් කරන්න කොහොමද සත්තුන්ට මේ පෙලට් එක පුරු කරන්න කියලා. ඉතින් පෙලට් එකක් දීලා ඔයාගේ සත්තුන්ගේ කෑම වියදම ඇත්තරම 160කට වගේ අඩු කරගන්න පුළුවන්. මොකද පෙලට් එකෙන් ඔයගොල්ලන්ගේ එළවලු පළතුරු විදියට වගේ නෙමෙයි. අද ඉතුරු නෝතින් කෑම එක තෙමිලා ජරා වෙලා නැත්තම් හෙට වුණත් ඔයාලට පාවිච්චි කරන්න පුළුවන්. කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඉතින් ඒවත් එක්කත් බලද්දී පෙලට් එක කියන්නේ නියුට්‍රිෂන් සම්පූර්ණයෙන්ම තියෙන මේ එකක්. ඒක හින්දා ඔයාලට ඇඩිෂනලි විටමින්ස් වර්ග දෙන්න දෙයක් නැහැ. පණු බෙහෙත් විතරයි දෙන්න ඕනේ. මොකද පණු බෙහෙත් නියුට්‍රිෂන් වලට අමතරව මාස 3න් 3ට යන දෙයක්. ඉතින් මේ සේරමත් එක්ක බලද්දී ඇත්තටම පෙලට් එක සෑහෙන ලේසි. මම හිතනවා ඕගොල්ලොන්ට ප්‍රශ්නයක් තිබ්බනම් පෙලට් එක අරගෙන අලුතින් සත්තු කන්න නැති වෙයිද කියන එකට මං හිතනවා ඕගොල්ලොන්ට දැන් දන්නවා ඇති කියලා. ඔයාගේ සතාව කොහොමද පෙලට් එකට හුරු කරන්න කියලා. එහෙනම් අදට අපි ගිහින් එන්න.